සුබ දවසක් කියලා ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකටත්. මේ දවස්වල මම මගේ ගෙදරට සෝපා එකක් ගන්න බලනවා. ඉතින් මම මොරටුවේ කීප තැනකටම ගිහිල්ලා බැලුවා. හැබැයි තාම ගන්න තීරණය කළේ නැහැ. ඉතින් ඒත් එක්කම මට හිතුණා සිංගර් එකට වගේම දම්රෝ එකටත් ගිහිල්ලා බලන්න. මොකද යාළගෙත් සාමාන්‍යයෙන් සෝපා ඒ වගේ දේවල් වල ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා වගේම ඩිස්කවුන්ට් එහෙමත් දාලා තියෙන නිසා මම ගියා මුලින්ම රත්මලානේ තියෙන සිංගර් එකට. ඉතින් යාළගෙත් තිබුණා ලොකු කලෙක්ෂන් එකක් දාලා ඩිස්කවුන්ට් එක එහෙම. අනිත් එක තමයි දම්රෝ එක ගත්තත් යාළගෙත් ඒ වගේම ඩිස්කවුන්ට් එක ලස්සන සෝපා කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් මම හිතුවා මම මේ බලන ඒවායේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඔයාලටත් ඒවැ ප්‍රයිස් එක දාන්න කියලා. මොකද මේ වගේ සෝපා එකක් ගන්න කවුරු හරි අදහස් කරනවා නම් ඔන්න ඔයාලටත් පුළුවන් සිංගර් එකේ වගේම දම්රෝ එකෙත් මොකද්ද තියෙන කලෙක්ෂන් එක කියලා බලා ගන්න. තව පොඩි දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් මගේ channel එකේ මේ වගේ ඔයාලගේ ගෙදරට අවශ්‍ය කරන kitchen item, සාරි, ඒ වගේම මේ වගේ furnitures item වල videos දාලා තියෙනවා. ඉතින් මම මේ වගේ videos ගේන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මොනවා හරි මේ වගේ දෙයක් ගන්න ඉන්නවා නම් ඔයාලට මිල ගණන් වගේම ඒ අදාළ shop වල අලුතෙන් ඇවිල්ලා තියෙන collection එක පිළිබඳව ඔයාලව දැනුවත් කිරීම. ඉතින් මම හිතනවා ඒකෙන් ඔයාලට යම්කිසි උදව්වක් වෙයි කියලා. ඔයාලා කවුරු හරි මගේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් channel එකත් එක්ක එකතු වෙන්න කියලා මේ වෙලාවේ ආදරෙන්ම මතක් කරනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකත් හොඳ නම් වීඩියෝ එකට like එකක් වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මම මුලින්ම පෙන්වන්නේ රත්මලාන සිංගර් එක. මෙතන තියෙන්නේ ටිකක් ලොකු සෝපා එකක්. ඒක රුපියල් 2,35,000ක් වෙනවා. ඒකට තව ඔයාලට 10% ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. ඉතින් මේ වගේ ලස්සන කලර් එකක් තියෙනවා. ඔන්න ඔයාලත් මේ වගේ ලස්සන සෝපා එකක් බලනවා නම් ඔයාලට යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේක බලලා. මේ පෙන්නන සෝපා එක ඔයාලට රුපියල් 97,000කට ගන්න පුළුවන්. ඒකට තව 15% ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. ඒ වගේම තමයි යාළගේ ෆැබ්‍රික් වලට අවුරුදු 3ක වොරන්ටියක් වගේම යාළගේ මේ සෝපා එකේ ස්ට්‍රක්චරල් එකට අවුරුදු 10ක වොරන්ටියක් ඔයාලට හම්බ වෙනවා. ඔන්න ගොඩක් දෙනෙක් මොරටුවෙන් ෆර්නිචර් වර්ග ගන්න කැමති නෑනේ. ඔන්න ඔයාලට සිංගර් එකට හරි දම්රෝ එකට හරි ආවොත් එහෙම කම්පැනි එක වොරන්ටි එකක් එක්ක ලස්සන සෝපා එකක් අරගන්න පුළුවන්. මෙතන පෙන්නන එක ඔයාලට රුපියල් 1,63,000ක් තමයි වෙන්නේ. ඒකේ අර 10%ක ඩිස්කවුන්ට් එකත් අඩු කරලා තමයි ප්‍රයිස් එක දාලා තියෙන්නේ. ඒකේ කලර් එකත් ලස්සනයි. ඒ වගේම තමයි ඒක අලුතෙන්ම ආපු කලෙක්ෂන් එකේ එකක්. ඉතින් ගොඩක්ම ලස්සන වගේම යුනික් ඩිසයින් එකක්. මට හිතුණා ඒක සාමාන්‍යයෙන් ටිකක් හොඳයි කියලා. හැබැයි මට හිත ගියපු දෙකක් විතර තිබුණා. ඒත් මම තාම ගන්න කලබල වුණේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගාණක් වියදම් කරලා මේ වගේ එකක් ගන්න නිසා දැන් කිහිපයකම බලලා ගන්න තමයි අදහස් කරන්නේ. ඉතින් ඒකයි මම සිංගර් එකට වගේම දම්රෝ එකටත් ගියේ. මම මේ පෙන්නන ඒවා ඔක්කොම සිංගර් එකේ තමයි තියෙන්නේ. අනිත් එක තමයි දැන් සිංගර් එක රත්මලානේ ගත්තත් ඔයාලා ඉන්න ප්‍රදේශයේ සිංගර් එකට ගියත් ඔයාලට මේ වගේ ඒවා බලා ගන්න පුළුවන්. එතනක් තියෙනවා තව ලස්සන එකක්. හැබැයි මේකේ ප්‍රයිස් එක මට මතක නැහැ. මට මතක විදිහට කලින් පෙන්නපු එකට වඩා මේකේ ප්‍රයිස් එක අඩුයි කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ 1,63,000කට වඩා අඩුවෙන් මේක ගන්න පුළුවන්. මේකේ මේ වගේ ලස්සන බ්ලූ කලර් එකක් තියෙන්නේ. ඒකේ උඩින් තියෙන්නේ ෆැබ්‍රික් එක, යට තියෙන එක රෙක්සින් එක දාලා තියෙන්නේ. ඔයාලට ඉතින් පේනවා ඇති ෆැබ්‍රික් එකත් ක්වොලිටි. ඒ වගේම තමයි යාළගේ ෆැබ්‍රික් වලට අවුරුදු 3ක වොරන්ටියක් තියෙනවා. මෙතන තියෙනවා 1,27,000කට ගන්න පුළුවන් එකක්. ඒකට 10%ක තව ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. ඒකත් ලස්සනයි. හැබැයි ඒකේ කලර් එකත් ඔයාලට පේනවා ඇති හරිම එලිගන්ට් ලුක් එකක් තියෙන කලර් එකක් කියලා. තව දෙයක් කියන්න ඕනේ මේකේ මේ සෝපා එකට මෙතන දාලා තියෙන කොෆි ටේබල් එක ඇඩ් වෙන්නේ නැහැ. මේ පුටු 3යි අර තනි එක තියෙන ඒවා 2යි. ඒකත් එක්ක විතරයි ඔයාලට හම්බ වෙන්නේ. මේ කොෆි ටේබල් එකක්වත් ඔයාලට ඒකට හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනම ගන්න ඕන. මෙතන තියෙනවා මේක ලක්ෂයක් වෙන්නේ. ඒකට 10%ක තව ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේ හැම එකක්ම අලුතෙන්ම ආපු කලෙක්ෂන් එක. තව දෙයක් කියන්න ඕන. මම මේ වීඩියෝ එක අරගත්තේ මේ සතියේ කියන්නේ 15-16 වගේ. ඉතින් ඔයාලට මේ අලුතෙන්ම ආපු ප්‍රයිස් එක තමයි මේ හැම කලෙක්ෂන් එකක්ම දාලා තියෙන්නේ. ඉතින්
අර කලින් ගණන් නෙමේ දැන් යන ප්‍රයිස් එක තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. මේ සෝපා එක ඇවිල්ලා L හැඩේ එකක්. මේක රුපියල් ලක්ෂයක් වෙන්නේ. මේකට 15%ක තව ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේ කුෂනුත් එක්ක තමයි ඔයාලට මේ සෙට් එක හම්බ වෙන්නේ. ඉතින් මේකෙත් අර මම කිව්වා වගේ කොෆි ටේබල් එක හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනම ගන්න ඕන. මෙතන තියෙනවා තව එකක්. ඒකත් රුපියල් ලක්ෂයක් වෙන්නේ. අර කලින් පෙන්නපු එකේ තව කල එකක් තමයි ඒක. ඒකටත් 10%ක ඔයාලට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න L හැඩේ සෝපා එකක් ගන්න ඉන්නවා නම් ඔයාලට රුපියල් ලක්ෂයකට වගේ මේ වගේ එකක් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් 1,90,000කට ගන්න පුළුවන්. මේකෙත් ප්‍රයිස් එක දාලා තියෙන්නේ ඩිස්කවුන්ට් එක අඩු කරලා දාලා තියෙන ප්‍රයිස් එක තමයි. අනිත් එක මේක ළඟදිම ආපු කලෙක්ෂන් එකේ එකක්. ඉතින් මමත් සාමාන්‍යයෙන් මේකත් පොඩ්ඩක් බැලුවා මගේ ගෙදරට ගැලපෙයිද කියලා. අනිත් එක ඉතින් ඒ වගේ දෙකක් විතර මට හිත ගියපේවා තියෙනවා. ඉතින් තවත් පොඩ්ඩක් බලනවා ගන්න කලින්. මෙතන තියෙනවා තව 1,73,000කට එකක්. මේකත් අර ලස්සන ග්‍රේ කලර් එකක්. අනිත් එක තමයි මේක ෆුල් කුෂන් එකක්. ඔයාලට පේනවා ඇති ෆැබ්‍රික් එක එහෙම මේ වගේ කොෆි ටේබල් එකක් තියෙනවා. ඒකත් අර සාමාන්‍යයෙන් අයින් කරලා අර සෝපා බෙඩ් එකක් විදිහට වගේ ජස් කරලා හදාගන්න පුළුවන් එකක් කියලා කිව්වා. ඉතින් ඒකත් අලුතෙන් ආපු කලෙක්ෂන් එකේ එකක්. මේක රුපියල් 2,50,000ක් වෙන්නේ. ඒකටත් 10%ක ඔයාලට තව ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේකේ අර මැද වුඩන් එකක් තියෙනවා. ඒකේ ලී ඇවිල්ලා මහෝගනි කියලා තමයි කිව්වේ. ඉතින් මේ ෆැබ්‍රික් වලට අවුරුදු 3ක වොරන්ටියක් වගේම මේ ස්ට්‍රක්චර් එකට අවුරුදු 10ක වොරන්ටියක් ලැබෙනවා ඔයාලට. ඒ වගේම තමයි සිංග එක ගැන ඔයාලට පොඩි අදහසක් කියන්න ඕනේ. යාළගේ කස්ටමර් සර්විස් එක හරිම හොඳයි. මොකද ඇත්තටම මම මේ වීඩියෝ කරන්න හිතාගෙන ගියපු එකක් නෙමෙයි. මේක මගේ ගෙදරට ගන්න සෝපා එකක් බලන්න තමයි ගියේ. ඉතින් එතනදී මගේ ගෙදර ඉඩ කඩානුව කොයි වගේ එකක්ද ගැලපෙන්නේ ඒ වගේ දේවල් යාළගේ එක්ස්පීරියන්ස් එකෙන් මට ගොඩක් පැහැදිලි කරා. ඉතින් ඇත්තටම මට යාළා ගැන ගොඩක් ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ වගේ අර අපි යම් දෙයක් දන්නේ නැත්නම් ඒක යාලා හොඳට පැහැදිලි කරලා කියනවා. මොකද මේක අරගන්න කියන එක නෙමෙයි අපිට ගැළපෙන එක ගන්න ඕනනේ. තව දෙයක් තමයි දැන් ප්‍රයිස් එක වගේම අපේ තියෙන සාලේ ඉඩ කඩ අනුව අපිට ගැළපෙන්නේ කොයිකද කියන එක බලන්නත් ඕන. නැත්නම් අපි ඒ කියන්නේ ප්‍රයිස් එක අනුව එකක් අරගෙන ගිහිල්ලා ඒක අපිට එක්ක තියන්න ඉඩ කඩ මදි වුණොත් නැත්නම් එහෙම ඒක අපේ ගෙදරට ගැළපුණ නැති වුණොත් එතනත් ප්‍රශ්නයක් නේ. අර ඒ වගේ දේවල් වලට යාලා ගොඩක් උදව් කරනවා. ඒක අර එයාලගේ ඇත්තට මේ කස්ටමර් සර්විස් එක නම් ගොඩක් හොඳයි. මේ පෙන්නන එක ටිකක් ප්‍රයිස් එක වැඩි ලක්සරි ටයිප් එකේ එකක්. මේක 2,98,000ක් වෙනවා. මේකට තව 10%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මේ වගේ ලක්සරි ටයිප් එකේ ටිකක් මිල වැඩි ඒ වගේම බලනවා නම් ඔයාලට එහෙමත් සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් අපේ බජට් එකට ගැලපෙන විදිහටත් එයාලා ළඟ තියෙනවා. ඉතින් ඔයාලත් ඔන්න සිංගර් එකට ඇවිල්ලා බලන්න ඔයාලට හරියන සෝපා එක තියනවද කියලා. අනිත් එක තමයි ඔයාලගේ ප්‍රදේශයේ සිංගර් එකට ගියත් මේවා බලා ගන්න පුළුවන්. මේ පෙන්නන එකත් ටිකක් මිල වැඩි එකක්. ඒකත් රුපියල් 3,70,000ක් වෙනවා. ඒකටත් 10%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔයාලට පේනවා ඇති ඒකත් කුෂන් ෆැබ්‍රික් එක. ඒ වගේම එකේ කකුල් එහෙම කරලා තියෙන්නේ මහෝගනි ලීයෙන් කිව්වා. ඉතින් ඔයාලට අර සාමාන්‍යයෙන් කම්පැනි එකක වගකීමකුත් එක්ක මේ වගේ තැනකින් ලොකු ගාණක් දීලා ගන්නව නම් මම හිතනවා සිංගර් හරි දම්රෝ එක හරි ගොඩක් හොඳයි කියලා. මොකද ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් මොරටුවෙන් ගන්න කැමති නැහැනේ. හැබැයි ඉතින් අවුරුදු ගානක විශ්වාසවන්ත නමක් තියෙන සිංගර් දම්රෝ ඒ වගේ එකකින් මේ වගේ සෝපා එකක් ගන්න එක ඇත්තටම ගොඩක් හොඳයි කියලා තමයි මටත් හිතුනේ. ඒකයි මමත් සිංගර් එකට සහ දම්රෝ එකට ගියේ මට අවශ්‍ය දේ අරගන්න. අනිත් එක තමයි සිංගර් එකේ මේවට අමතරව තවත් ෆර්නිචර් වර්ග තියෙනවා. මෙන්න මේ පුටුව ඔයාලා දැකලා ඇතිනේ ගොඩක්. හැබැයි මේක ටිකක් ප්‍රයිස් එක වැඩි 11,000ක් වෙනවා. ඉතින් අර ඒකේ කල් පැවැත්ම නිසා කියලා තමයි කිව්වේ ප්‍රයිස් එක වැඩි. ඉතින් ඇත්තට මේක නම් ප්‍රයිස් එක වැඩි. මම මේක නම් ගන්නෙ නැහැ. ඊට අමතරව ඒකේ තව එකක් තියෙනවා. ඒකත් රුපියල් 8,000ක් කිව්වා. ඒකේත් අර ප්‍රයිස් එක වැඩි. හැබැයි ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්ලාස්ටික් පුටු තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර යුනික් ඩිසයින් එකේ ඒවා
කලින් පෙන්නපු හැම සෝප එකක්ම සිංග එකේ. දැන් පෙන්නන්නේ දම්රෝ එකේ ඒවා. මම ගියේ කටුබැද්ද දම්රෝ එකට. මොකද මට ළඟ කටුබැද්ද සහ රත්මලාන. ඉතින් මේ පෙන්නන සෝප එක ඔයාලට රුපියල් 1,68,800ක් වෙන්නේ. ඒකට 5% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. තව දෙයක් කියන්න ඕන. මේ පෙන්නන හැම සෝප එකකම කොෆි ටේබල් එක ඔයාලට වෙනම අරගන්න ඕනේ. සාමාන්‍යයෙන් දම්රෝ එකෙත් අපේ බජට් එකට ගැලපෙන විදියට සිලෙක්ට් කරගන්නත් තියෙනවා. මේ පෙන්නන එක 98,800ක් වෙන්නේ. ඔයාලට දාලා ඇති මේ වගේ 3 1යි තනිපුටු එකේවා දෙකක් තියෙනවා. ඒ වගේ ප්‍රයිස් එකටත් තියෙනවා. හැබැයි තව දෙයක් සඳහන් කරන්න ඕන, මේ හැම එකකම කොෆි ටේබල් එක ඔයාලා වෙනම අරගන්න ඕන. ඒ වගේම තමයි දම්රෝ එකෙත් ෆැබ්‍රික් එකට අවුරුදු 3ක වොරන්ටියක් වගේම යාළගේත් ස්ට්‍රක්චර් එකට අවුරුදු 10ක වොරන්ටියක් තියෙනවා. මේ පෙන්නන එක රුපියල් 2,18,200ක් වෙන්නේ. ඒ වගේම ඒකට 5% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ගොඩක් ලක්සරි ටයිප් එකේ සෝපා එහෙම බලනවා නම් ඒ වගේ ඒවත් ඔයාලට තියෙනවා. ඊට අමතරව ඔයාලගේ බජට් එකට ගැලපෙන විදිහටත් මේකේ තියෙනවා සිලෙක්ට් කරගන්න. මේ පෙන්නන එක 2,03,500ක් තමයි වෙන්නේ. ඒකටත් 5% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ L හැඩේ එකක් බැලුවා නම් ඒ වගේ දේවලුත් ඔයාලට තියෙනවා. මෙතන පෙන්නන එක 1,41,300ක් වෙන්නේ. ඒකටත් 5% තව ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. හැබැයි මේ වගේ හොඳ ලස්සන එලිගන්ට් ලුක් එකක් තියෙන කලර්ස් යාලා ළඟ තියෙනවා. තව දෙයක් තමයි යාලගෙත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා සාමාන්‍යයෙන් මේ වගේ සෝපාවල. තව දෙයක් කියන්න ඕනේ, යාලගෙත් මේ හැම ෆැබ්‍රික් එකකටම අවුරුදු 3ක වොරන්ටියක් වගේම යාලගෙත් ස්ට්‍රක්චරල් එකට අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා. හැබැයි ඉතින් මේ හැමදේම තීරණය වෙන්නේ අපි මේ දේවල් පාවිච්චි කරන විදිහ අනුව තමයි. මෙතන තියෙනවා ඔයාලට රුපියල් 93,700කට ගන්න පුළුවන් එකක්. ඒකටත් 5% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ටිකක් ඒ වගේ අපේ බජට් එකට ගැලපෙන විදිහටත් ඔයාලට මෙතනින් සෝපා සිලෙක්ට් කරගන්න පුළුවන්. මේකේ රෙක්සින් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ පෙන්නන එක ඔයාලට 1,40,200කට අරගන්න පුළුවන්. ඒකටත් 5% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් මේකත් මට සාමාන්‍යයෙන් ටිකක් හොඳයි කියලා හිතුණා. දම්රෝ එකේ වගේම සිංගල් එකෙත් මට හිත ගියපු ඒවා දෙකක් තිබුණා. ඉතින් තාම මම මේක බලනවා විතරයි. අරගන්නේ නැහැ. ටිකක් තව හොඳට බලලා තමයි අරගන්නේ. මේකත් ලස්සනයි වගේම හොඳ එලිගන්ට් ලුක් එකක් තියෙනවා. ඒකෙත් අපි කොෆි ටේබල් එක වෙනම ගන්න ඕන. මෙතන තියෙනවා 1,46,300කට ගන්න පුළුවන් එකක්. ඒකටත් 5% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේ වගේ කුෂන් තියෙනවා. ඒ වගේම අර 3 1යි මේ වගේ තනි එකේවා දෙකක් තියෙනවා. ඒකෙත් ලස්සනයි කලර් එක එහෙම. ඒ වගේ ප්‍රයිස් එකටත් ඔයාලට දම්රෝ එකෙනුත් අරගන්න පුළුවන්. මේ හැම එකකටම කොෆි ටේබල් එක අපි වෙනම අරගන්න ඕන. මෙතනත් තියෙනවා තව ටිකක් ලොකු එකක්. ඒක රුපියල් 1,58,400කට ගන්න පුළුවන්. ඒක L හැඩේ එකක්. ඔයාලට පේනවා ඇති හොඳ එලිගන්ට් ලුක් එකක් තියෙන එකක් කියලා. ඒකෙන් 5% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් මේ වගේ ටිකක් ඩාර්ක් කලර්ස් වලිනුත් බැලුවා නම් ඔයාලට දම්රෝ එකෙත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා බලා ගන්න. මේක 1,82,900ක් වෙන්නේ. ඒකෙත් ෆැබ්‍රික් එක එහෙම හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති ඒ කලර්ස් එහෙමත් ගොඩක් යුනික් ඩිසයින් එකේවා තමයි තියෙන්නේ කියලා. හැබැයි තව දෙයක් ඔයාලට දම්රෝ එක ගැන කියන්න ඕනේ. යාළගෙත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේවට දාන කාපට් ඒ වගේම මේ කොෆි ටේබල් වලත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. හොඳ එලිගන්ට් ලුක් එකක් වගේම යුනික් ඩිසයින් එකේ ඒවා තමයි යාළා ළඟ තියෙන්නේ. අනිත් එක තමයි යාළගේ කිචන් අයිටම් එහෙමත් තියෙනවා. මෙතන තියෙනවා 1,50,300කට ගන්න පුළුවන් එකක්. ඒකට 5% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේ හැම එකක්ම ඔයාලට පේනවා ඇති අලුත්ම කලෙක්ෂන් එක වගේම යුනික් ඒවා තමයි තියෙන්නේ කියලා. අනිත් එක තමයි මේ වගේ හොඳ එලිගන්ට් කලර්ස් ඒ වගේම එලිගන්ට් ලුක් එකක් තියෙන ලොකු කලෙක්ෂන් එකක් සාමාන්‍යයෙන් සෝපාවල යාලා ළඟ තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ටිකක් ලක්සරි ටයිප් එකේ ප්‍රයිස් වලටත් යන ඒවා තියෙනවා. හැබැයි මම ඒවා නම් ඇත්තටම වීඩියෝ කරේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපේ බජට් එකට ගැලපෙන විදිහට ඒවා ටිකක් විතරයි මම බැලුවේ. මෙතන තියෙනවා 1,48,600කට එකක්. මේක 5% ඩිස්කවුන්ට් එකක් මේකටත් හම්බ වෙනවා. තියෙනවා 1,21,700කට එකක්. ඒකට 5% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. හැබැයි ඒකත් සාමාන්‍යයෙන් ටිකක් බජට් එකට ගැලපෙන විදිහ එකක්. ඔයාලට පේනවා ඇති 3 1යි මේ වගේ එකේ ඒවා දෙකක් තියෙනවා. ඒකෙන් කොෆි ටේබල් එක වෙනම ගන්න ඕන. ඒ වගේ සාමාන්‍යයෙන් බජට් එකට
ගැලපෙන විදිහේ කලෙක්ෂන් එකකුත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ වගේ ටිකක් අර වෙනස් විදිහේ එකක්. ඒක 1,27,200ක් වෙන්නේ. ඒකට 105ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අර වුඩන් ටයිප් එකේ එකක්. හැබැයි මේවා නම් දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල ටිකක් ගන්නව අඩුයි. ඒ වගේ එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රයිස් එකට. ඊට අමතරව මෙතන තියෙනවා තව 1,98,000කට එකක්. ඒකට 105ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේ වගේ ෆුල් කුෂන් එකක්. ඒ වගේම ඔයාලට පේනවා ඇති. ඒකෙන් කලර් එක ඒ වගේ මෙන්න මේක තියෙනවා. වෙනම ගන්න ඕන. ඒකේ ප්‍රයිස් එක දාලා තියෙනවා. ඒකේ ප්‍රයිස් එක නම් මට මතක නැහැ. මේ වගේ යුනික් අයිටම්ස් ගොඩක් එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව යාළගේ තව 15ක් ඩිස්කවුන්ට් දාලා තීචේව තිබුණා. මොකද ඒවා ස්ටොක් එක ක්ලියර් කරන්න වගේව. මේ තියෙන්නේ මේක 1,83,200ක් වෙන්නේ. ඒකට තව 15ක ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. හැබැයි ඒකත් ගොඩක් ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේ වගේ තනි පුටු ඒවා දෙකක් තියෙනවා. ඊට අමතරව තුනේ එකක් තියෙනවා. ඒකත් අර ගොඩක් එලිගන් ලුක් එකක් තියෙන. හැබැයි යාළගේ ඒ කලර් එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඒක ඩිස්කවුන්ට් එකක් දාලා ඉවර කරනවා කියලා කිව්වේ. ඉතින් ඇත්තටම මම බැලුවා ඒක සාමාන්‍යයෙන් ටිකක් ලස්සනයි වගේම ගොඩක් හොඳයි. මේකත් තියෙනවා. ඒකටත් 15ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකේ රුපියල් 1,91,000ක් තමයි වෙන්නේ. ඒකෙන් තමයි ඔයාලට 15ක ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙන්නේ. මම හිතනවා සාමාන්‍යයෙන් ඇත්තටම ඔයාලත් මේ වගේ ෆර්නිචර් හරි සෝෆා හරි ගන්න ඉන්නවා නම් ඇත්තටම සිංගර් එක වගේම දම්රෝ එකත් ගොඩක් හොඳයි කියලා මට හිතුණා. මොකද සාමාන්‍යයෙන් යාළගේ අර කම්පැනි එකක් ගත්තාම අර වගකීම ඒ හැමදේම තියෙන නිසා ඒ වගේ ආයතනයකින් ගන්න එක ඇත්තටම හොඳයි කියලා හිතෙච්ච නිසා තමයි මමත් ඒ දෙකටම ගියේ. ඉතින් ඇත්තටම මේ දෙකේම එකම ප්‍රයිස් වගේම එකම ක්වොලිටිය වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට තමයි සිලෙක්ට් කරගන්න වෙන්නේ මොකෙන්ද ගන්න කියන එක. මේක රුපියල් 1,52,800ක් වෙන්නේ. මේ ඇවිල්ලා සෝෆා බෙඩ් එක. ඒක රුපියල් 61,000ක් වෙන්නේ. ඒකට 105ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඔන්න සෝෆා එක වගේ තියෙන බෙඩ් එක හොයනවා නම් ඔයාලට දම්රෝ එකට આવොත් අරගන්න පුළුවන්. මම හිතනවා මම වගේම කවුරු හරි සෝෆා එකක් හරි ෆර්නිචර් එකක් හරි ගන්න ඉන්නවා නම් මේ වගේ සිංගර් එකේ දම්රෝ එකේ ඔයාලට මිල ගණනුත් එක්ක මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ආයෙත් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.